තේජායිනෝ සාතතිකා නිච්ඡං දල්හ පරක්කමා පුසන්ති ධීරා නිබ්බානං යෝගක්ඛේමං අනුත්තරං. සංසාර ගමනේදී අපි හැමෝම හොයන්නේ සැනසීම. නමුත් ඇත්තටම සැනසීම තියෙන්නේ කොතනද? බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් අපිට මතක් කරලා දෙන්නේ නොකඩවා කෙරෙන වීරිය ගැනයි. අපි දකිනවා පණ්ඩිතයන් කියන්නේ කවුද කියලා. නිතරම සිහියෙන් දැඩි වීරියකින් තමන්ගේ හිත දමනය කරගන්නා කෙනා තමයි සැබෑම පණ්ඩිතයා. බාහිර ලෝකේ මොන ප්‍රශ්න ආවත් තමන්ගේ හිතේ තියෙන ධ්‍යාන වඩමින් සිහියෙන් ඉන්න කෙනාට පුළුවන් මේ හැම බැඳීමකින්ම නිදහස් වෙලා නිවන කියන ඒ පරම සැනසීම ස්පර්ශ කරන්න. අද අපි ජීවත් වෙන මේ තරඟකාරී ලෝකයේදී ඔයාටත් පුළුවන් මේ වගේ දැඩි වීරියකින් තමන්ගේ හිත සංසුන් කරගන්න. හෙට දවස ගැන හිත වද නොවි මේ මොහොතේ ඔයා කරන වැඩේ වීරියෙන් සහ සිහියෙන් කරන්න. ඒකමයි මේ සංසාර ගමන ජය ගන්න තියෙන එකම මඟ.